සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. අද වහින දවසක් උළඟත් හොඳටම සැරයි. මම උදේ පාන්දර නාල කරලා ලෑස්ති වෙන්නේ වැඩට යන්න. ඔයාලා thumbnail එකේ දකින්න ඇති මම අද ගෙනාවේ ඔයාලට working vlog එකක්. අපි බලමු අද මගේ දවස ගෙවන්නේ කොහොමද කියලා. මං ඔයාලට කිව්ව නෑනේ මම කොහෙද වැඩ කරන්නේ කියලා. මං වැඩ කරන්නේ පෝස්ට් ඔෆිස් එකේ ටෙම්පරරි. ඒ කියන්නේ ඔයාලා අහලා ඇති පෝස්ට් ඔෆිස් ආදේශක විදිහට. ඉතින් මේකෙදි අපිට හැමදාම වැඩ නැහැ. අපේ පෝස්ට් ඔෆිස් මිස් කෙනෙක් නිවාඩු ගත්තොත් තමයි අපි ඒ වෙනුවට ආදේශක විදිහට ඉදිරිපත් වෙන්නේ. මම කිව්වනේ මේක හැමදාම වැඩ නැහැ කියලා. මං ඉතින් මේක తాවකාලිකව කරන්නේ. මම ෆුල් ටයිම් කරන්නේ මගේ ස්මෝල් බිස්නස් එක. ඔයාලා දිගට මගේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් මම කරන ස්මෝල් බිස්නස් එක මොකද්ද? ඒකේ නම මොකද්ද? ඔයාලා දැනටමත් ඒක TikTok එකේ දැකලා තියෙනවද නැද්ද කියලා. මගේ බෑග් එකත් රෙඩි කරගෙන දැන් මම යන්නයි හදන්නේ. මම යන්නේ බස් එකේ. සමහර දවසට ඒ පැත්තට බස් වැඩ කරන්නේ නැහැ. මේ තියෙන අපේ පෝස්ට් ඔෆිස් එක. එහෙනම් ඉතින් දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා උදේම අහන්නේ යාගේ ඉන්ෂුරන්ස් කාඩ් එක ඇවිල්ලාද කියලා. ඔයාලා දන්නව ඇති පෝස්ට් ඔෆිස් වලින් ඔයාලට ඔයාලගේ වාහන වලට තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් දාගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි පෝස්ට් ඔෆිස් සර්විසස් ගැන දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මං උත්තර දෙන්නම්. ඔයාලට කියන්න මේ පැත්තට ඇත්තටම සිග්නල් නැහැ. ඩයලොග්වත් මොබිටෙල්වත් සිග්නල් නැහැ. ඉතින් මම මේ හදන්නේ පොතක් කියවන්න. මේක ජයශංක කරුණාරත්න මහත්මයාගේ ගිනියම් ඇස් කියලා පොතක්. මේකේ තියෙන්නේ ප්ලේන් ක්‍රෑෂ් එකක් ගැනයි. ඒකෙන් මැරිච්ච මිනිස්සු මල නොමල මිනිස් ආත්ම විදිහට අනිත් මිනිස්සුන්ගෙන් පලි ගන්න හැටි ඒ වගේ ස්ටෝරියක් තමයි මේකේ යන්නේ. ඔය ආස්සේ මට අපේ මිස් එකක් හදලා ගෙනත් දුන්නා. ඒකත් බොන ගමන් මං මගේ ඉතුරු වැඩ ටික කරන්න ගත්තා. ඔයාලා දන්නව ඇති සමහර පෝස්ට් ඔෆිස් 12:01 කියන ටයිම් වල වහලා තියෙන්නේ. ඒක අපේ ලන්ච් ටයිම් එක. මම නම් පෝස්ට් ඔෆිස් එක වහන්නේ නැහැ. විනාඩි 10ක් 15ක් ඇතුළත ලන්ච් එක ගන්නවා. ඒ පැත්තට බස් නැති නිසා මම 4ට ඔෆ් වෙලා ගෙදර යනවා. ගෙදර ආපු ගමන් මගේ තියෙන පළවෙනි රාජකාරිය තමයි අපේ චූටුව නලවන එක. චූටුලා දෙන්නෙක් ඉන්නවා. මේ කළු චූටු හයි සුදු චූටු. සුදු චූටු නම් මේ වෙලාවේ මං ගාවට අවිල්ලා නැහැ. ඉතින් අපේ ආච්චි මට තේ එකක් හදලා දුන්නා. මං දැන් තේ එකත් බොන ගමන් චූටුවත් නලවලා පොඩ්ඩක් මහන්සි අරිනවා. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් දාගෙන සුපුරුදු විදියට මගේ වැඩ ටික කරන්න තමයි මේ හදන්නේ. අපේ නංගි මං එනකොටම මාව සර්ප්‍රයිස් කරන්න කියලා එයා රයිස් හදලා. ඇත්තටම හරීම රසට තිබ්බා. අඹ චට්නියකුත් හදලා ඒකත් හරීම රසයි. ඊළඟට මං හදන්නේ ග්‍රීන් ටී එකක් හදාගන්න. මොකද හොඳටම බඩ පැලෙන්න කාලානේ තියෙන්නේ. ග්‍රීන් ටී කිව්වට මම මේ හදාගත්තේ සිද්ධියේ කන්නේ. මේකට චුට්ටක් ගෑස්ටික් වගේ එනවා. ඒක නිසා කාලා පැය භාගයක් වගේ ඇතුළත මේක හදාගෙන බොනවා නම් වඩා හොඳයි. එහෙම බිව්වහම මට නම් ගෑස්ටික් ආවේ නැහැ. මේකෙන් කිට්ටු වෙනවද කියලා ඔයාලා ඇහුවොත් නෑ ළමයි. මේකෙන් කිට්ටු වෙන්නේ නෑ. ඊළඟට තියෙන ඉතින් බුදු පහන තියන්න මල් කඩන එක තමයි. මගේ ඊළඟ රාජකාරිය ඒක. ඔයාලා බලනවා ඇති මං රෑ වෙන්නත් කලින් බත් කෑවනේ ඩිනර් එක ගත්තනේ කියලා. ඔව් අනේ අපේ නංගිගෙන් මල වදයක් කන්න කියලා. මම ආයේ රෑට කෑවේ නෑ ඉතින්.
ඔන්න දැන් තියෙන්නේ මගේ ආසම වැඩ කොටස මගේ ස්මෝල් බිස්නස් එකේ වැඩ. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ ස්මෝල් බිස්නස් එක ඔඩිසි කලෙක්ෂන්. මම මේ කරන්නේ මගේ ලේබල් ස්ටිකර් වගේක් කට් කරන එක. මට ප්‍රින්ට් එකක් තියෙනවා මමම තමයි මේවා ප්‍රින්ට් කරගන්නේ. ඩිසයින් කරන්නේ ප්‍රින්ට් කරන්නේ මමමයි. මට අද පැක් කරන්න තියෙන්නේ gift box වගේක්. මම ඉතින් මේකට box හදනවා. box හදාගන්නේ මමමයි. මම මේකට use කරන්නේ box board එක. මේක ගොඩක් හය හිටින්න මම මේක craft paper එකකින් ඔතලා ඊට උඩින් bubble wrap වලිනුත් ඔතනවා. පසු කාලීනව ඉතින් corrugated box වලින් box වගේක් order කරන්න හිතාගෙන ඉන්නවා. අපි බලමුකෝ ඉතින්. මේ තියෙන්නේ මගේ 10 gift pack එක. ඒක තමයි customer order කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකට include වෙච්ච items. මේ මම pack කරලා නැතුව නිකන් items ටික display කරලා customerට යවුවා. එයාට බලා ගන්න ඕනි වුණා gift box එකට add වෙන items මොනවාද කියලා. සමහර ඒවාගේ එයා color change කරගත්තා මට කියලා. අද මං හදිසියේ gift box ටික pack කරපු නිසා මට ඇත්තටම කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. වෙනදට මං TikTok එකට දාන්න packing videos ගන්නවා ළමයි. අනිත් හේතුව රැට නිසා වීඩියෝ කරන්න අමාරුයි ළමයි. මං ගාව එච්චර හොඳ lights එහෙම නැහැ. ඉතින් අද මුකුත් වීඩියෝ ගත්තේ නැහැ මගේ TikTok එකට දාන්න. මේ තියෙන්නේ මට ආපු ස්ටිකර් ඕඩර් එකක්. මම මේවා හෑන්ඩ් කට් කරලා තමයි දෙන්නේ. මේ දවස්වල මේ අපේ ස්ටිකර් පැක් එක ගොඩක් යනවා. මේක 70 පැක් එක. මේ තියෙන්නේ ලොකුම gift box එකක්. එයාගේ යාළුවට gift box එකකුයි එයාට hair clips වගේකුයි. ඉතින් එහෙනම් මං අදට නවතින්නම්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. thanks.